පළවෙනි කාරණේ විදිහට මම දකින දෙයක් තමයි අපි පටන් ගැනීමේදී අපිත් එක්ක තියෙන සම්බන්ධතාවයන් හැමදාම තියෙන්නේ නැහැ කියන දේ. ඒක ඇත්තටම දුක් වෙන කාරණයක් නෙමෙයි. අපි චූටි කාලේදී අපි හිතනවා අපේ යාළුකම්, අපේ නෑදෑකම්, අපේ හිතවත් අය එහෙම නැත්නම් අපේ පවුලේ අතර උනත් ඒ බොන්ඩ් එක හැමදාම එක විදිහට තියෙයි කියලා. ඇත්තම කතාව මිනිස්සු වෙනස් වෙනවා නේද? අපේ ජීවිතේ සිද්ධ වෙන දේවල් එක අපි ග්‍රෝ වෙනවා. එහෙම නැත්නම් අපේ ජීවිතේ අපි වෙනම දිශාවන් වලට ගමන් කරනවා. එහෙම නැත්නම් අපි ඉස්සර වගේ ඒගොල්ලොත් එක්ක කනෙක්ට් වෙන්නේ නැහැ. අපිට හැම වෙලෙම ලොකු ෆයිට් එකක් ඕන නැහැ මිනිස්සු නැති වෙන්න. අපි චූටි කාලේ ඉඳන් ඉස්කෝලේ ගිහපු යාළුවෙක් එක්ක අපේ තියෙන හිතවත්කම් නැති වෙන්න පුළුවන්. අපි ළඟින් ආශ්‍රය කරපු අපේ නෑදෑ හිතවත් කෙනෙක් එක්ක අපි කතා කරන්නේ නැති වෙන්න පුළුවන්. අඩුවෙන් කතා කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාට සමහර වෙලට හිතෙන්න පුළුවන් මොකද්ද මං කරපු වැරද්ද? කොතනද මට වැරදුනේ? නමුත් මං තේරුම් ගත්ත දෙයක් තමයි අපි වැඩේදී ඒක හරියම ස්වභාවික දෙයක්. හැමෝම අපේ ජර්නි එකේ හැමදාම රැඳී කියලා අපිට කියන්න බෑ. අර එක කාල පරිච්ඡේදයකට විතරක් අපිත් එක්ක රැඳෙන මිනිස්සු ඉන්නවා. ඉතින් ඔයා මේක ඇක්සෙප්ට් කරාට පස්සේ ඔයා මේක පිළිගත්තට පස්සේ ඔයා බලෙන් සම්බන්ධකම් ඇති කරගන්න උත්සාහ කරන්නේ නැහැ. බලෙන් සම්බන්ධකම් තියාගන්නේ නැහැ. අනිත් පැත්තට මේ මිනිස්යාගෙන් එෆර්ට් එකක් උත්සාහයක් එන්නේ නැත්නම් ඔයා ඒකලට පස්සේ එලෝලා ගිහිලා සම්බන්ධකම් තියාගන්නේ නැහැ. ඉතින් මට කාලයක් ගිහිල්ලා මම ඉගෙන ගත්ත පාඩමක් තමයි අපි වටේ කොච්චර මිනිස්සු ඉන්නවද අපිට යාළුවෝ අපිට හිතවත් අය අපිට ආශ්‍රය කරන්න කොච්චර මිනිස්සු ඉන්නවද කියන එක ඇත්තටම වැදගත් වෙන්නේ නැහැ. අපේ වටේ ක්වොලිටි මිනිස්සු අපිට ට්‍රස්ට් කරන්න පුළුවන් හරි සීමිත ප්‍රමාණයක් ඉන්නවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ කියන දේ. ඊළඟ කාරණය තමයි තරහව ඇන්ගර් එක අපි හෝල් කරගෙන අල්ලගෙන ඉන්න තරමට ඒකෙන් අපිට තමයි රිදෙන්නේ අනිත් මනුස්සයට නෙමෙයි. අපි සමහර වෙලාවට හිතනවා අපි අපේ තරහ පෙන්නුවාම අපි තරහෙන් ඉන්නේ කියලා ඒගොල්ලන්ට පෙන්නුවාම ඒගොල්ලන්ට ඒගොල්ලන් කරපු වැරදි තේරෙයි කියලා. නමුත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජීවිතات එක්ක මූව් ඔන් වෙලා ඉවරයි. ඉස්සරහට ගිහලා ඉවරයි. අපි තමයි අපේ නින්ද නැති කරගෙන මට මේ විදිහට කියන්න තිබ්බනේ මට අර විදිහට මේ සිටුේෂන් එකේදී කියන්න තිබ්බා. අපි ඒ වෙච්ච සිටුේෂන් එක ආයෙ රීප්ලේ කර කර මේ විදිහට මට ඇක්ට් කරන්න තිබ්බා මට මේක නොකිය ඉන්න තිබ්බා කියලා අපි හිතනවා. ඉතින් අපි අර තිත්ත පුහු තමයි ඉස්සරහට අරගෙන යන්නේ. ඉතින් මම තේරුම් ගත්ත කාරණයක් තමයි සමාව දෙනවා කියන්නේ ඒගොල්ලෝ කරපු දේ හරි කියලා කියනවා නෙමෙයි. අර බරෙන් මම මාව නිදහස් කරගන්නවා කියන දේ. ඒ වගේම තමයි ඒගොල්ලන්ට සමාව දෙනවා කියන්නේ මම ඒගොල්ලන්ව ආපහු මගේ ජීවිතේට පිළිගන්නවා කියන එකක් නෙමෙයි. අර ඒගොල්ලන්ගේ හැසිරීම මගේ පීස් ඔෆ් මයින්ඩ් එක මගේ සැනසීම නැති කරගන්න මම ඉඩ දෙන්නේ නැහැ කියන දේ. කෙනෙක් ඔයාට ලොකු වැරද්දක් කරලා වෙන්න පුළුවන්, ඔයාගේ විශ්වාසය නැති කරලා වෙන්න පුළුවන්, ඔයාගේ හිතේ දෙන දේවල් හැම වෙලෙම කියනවා වෙන්න පුළුවන්. ඔයාට ඒ වේදනාව ඔයාගේ හිතේ තියාගෙන ඉන්නත් පුළුවන්, ඒකට යන්න දෙන්නත් පුළුවන්. වෙන කවුරුත් නිසා නෙමෙයි, ඔයාගේ හීලින් එක වෙනුවෙන්. මොකද ඔයා මනුස්සයෙට සමාව දෙද්දී ඒ පව එක ඔයාට තමයි එන්නේ. මම දැන් මනුස්සයෙට සමාව දෙන එක මම මටම දෙන තෑග්ගක් විදිහට තමයි දකින්නේ. ඒ තෑග්ග තමයි අතරම ෆ්‍රීඩම් එක. නිදහස, සාමය, අර ඉස්සරහට බැගේජ් එකක් එල්ල ගන්න නැතුව මට ඉස්සරහට යන්න පුළුවන් වෙන එක. මම ඉගෙනගත්ත ලොකු පාඩමක් තමයි කරුණාවන්ත වෙනවා කියන්නේ. අපි කයින් වෙනවා කියන්නේ අපි හැම අවස්ථාවකම අපි හැම සම්බන්ධතාවයකම හැම වෙලෙම රැඳෙන්න ඕන නැහැ කියන දේ. මොකද මට කාලයක් තිබ්බා කරුණාවන්තකම සහ දරා ගැනීම කියන දේ මම ටිකක් පටල ගත්තා. මගෙත් ඉස්සර තිබුණා දැන් අපිට වැරදි කරන මිනිසුන් අපි දරාගෙන ඉන්නේ කිවිසගෙන ඉන්නේ. එහෙම නැත්නම් අපිට ගැළපෙන්නේ නැති යාළුවන් අපි ආශ්‍රය කරන එක මොකද එයාට පවුනේ යාට ආශ්‍රය කරන්න කවුරුත් නැහැනේ එහෙම කියලා ආශ්‍රය කරපු කාලවල් මට තිබ්බා. ඉතින් ඇත්තටම ඒක කරුණාවන්ත වෙන එකක් නෙමෙයි කරුණාවන්තකමක් නෙමෙයි ඒක මම ඇත්තටම මාව මග අරගත්ත කියලා තමයි මට දැන් හිතෙන්නේ. ඔයාට ඉවසීම කියන දේ ඔයා හොඳින් ප්‍රගුණ කරපු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා හොඳින් තේරුම් ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට සානුකම්පිත හදවතක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔයාට ගැළපෙන්නේ නැති මිනිසුන්ගෙන් ගැළපෙන්නේ නැති අවස්ථාවලින් ඔයාට ඈත් වෙන්නත් පුළුවන්. අර ඒ මිනිසුන්ගේ යහපත ප්‍රාර්ථනා කරන ගමන්. මට ගොඩක් වරදකාරී හැඟීමක් දැනෙන අවස්ථා තිබුණා. මම සමහර අයත් එක්ක තිබුණු යාළුකම් සම්බන්ධකම් නවත්තද්දි. නමුත් අර නිකන් මම අරක මිනිස්සයා මං වගේ මට එහෙම වරදකාරී හැඟීමක් දැනුණා. නමුත් අපි අයින් වෙනවා කියන්නේ අපි ඇත්තටම නපුරු වෙනවා කියන එක නෙමෙයි. මට මුල් තැන දෙනවා කියන්නේ මගේ සාමයට, මගේ එනර්ජි එකට සහ මගේ මානසික සුවයට. මම අනිත් මිනිස්සුන්ට කරුණාවන්ත වෙන ගමන් මම මාවත් ආරක්ෂා කරගන්නවා. මගේ පීස් ඔෆ් මයින්ඩ් එකත් මම ආරක්ෂා කරගන්නවා. ඒක ඇත්තටම හරිම නිදහස් හැඟීමක්. ගොඩ දෙනෙක්ට ඔයාගේ ජීවිතේ ඉස්සරහ පේරිය සීට් එකට අයිතිවාසිකම් කියන්න බැරි මිනිස්සු ඉන්නවා. මොකද ගොඩක් වෙලට සමහර මිනිස්සු හැම වෙලේම නෙගටිව් එහෙම නැත්නම් හැම වෙලේම කේලමක් කියාගත්ත ගමන්. එහෙම නැත්නම් සමහර මිනිස්සුන්ගේ ජීවිතේ ඩ්‍රාමා විතරයි තියෙන්නේ. කායික හරි හැම වෙලේම ප්‍රශ්නයක්. එහෙම නැත්නම් තවත් සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලන්ට අපිව ඇත්තටම මතක් වෙන්නේ ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් විතරයි. එයාලා අපේ යාළුවෙක් එහෙම නැත්නම් අපේ නෑදෑ කෙනෙක්, අපේ හිතවත් කෙනෙක්, එහෙම නැත්නම් කාලයක් තිස්සේ අපි අඳුරන කෙනෙක් වෙච්ච පළියට අපි හැම වෙලේම ඒගොල්ලන්ට අපේ අවධානය දෙන්න ඕන නැහැ. ඔයාට නිදහස් මනසක් තියෙන්න ඕන නම් ඔයා සීමා මායින් කියන දේ දාගන්න දැනගෙන ඉන්න ඕනේ. ඔයා ළඟ ඉන්න ඕනේ කවුද කියලා ඔයා හරි පරිස්සමට තෝරගන්න ඕනේ. ඒ වගේම තමයි
තමුගේ පුද්ගලික දේවල්. දැන් මම නම් මගේ පුද්ගලික දේවල් අර තැන් තැන් වල කේලම් කියන මනුස්සයන්ට කියන්නේ නැහැ. මම කරන උත්සාහය අනිත් පැත්තට එන්නේ නැත්නම් ඒ වගේ මනුස්සයන් මම එලෝගෙන ගිහලා ඒගොල්ලොත් එක්ක බලෙන් මම සම්බන්ධතාවයන් තියාගන්නේ නැහැ. ඒ මම නපුරු වෙනවා කියන දේ නෙමෙයි. මම මට රෙස්පෙක්ට් කරනවා. මට ගෞරව කරනවා කියන දේ. මොකද මට වටිනාකමක් දෙන්න දන්නේ නැති මිනිස්සුන්ට මගේ කාලෙන්වත් මගේ ජීවිතේන්වත් ඉඩක් හම්බ වෙන්නේ නැහැ. ලොකුම පාඩමක් තමයි ඔයා කොච්චර පැහැදිලිව හිටියත් සමහර මිනිස්සු ඔයාව වැරදිටම තමයි තේරුම් ගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. මම කාලෙකට කලින් හිතාගෙන හිටපු දෙයක් තමයි අනිත් අය මාව දකින විදිහට මම තමයි වගේ කියන්න ඕනේ කියලා. මම අර ඕනවට වඩා දේවල් ෂෙයා කරන්න යනවා මම ඇයි එහෙම කරේ කියලා. හැමෝටම මාව තේරුම් යන විදිහට මම වැඩ කරන්න උත්සාහ කරලා තියෙනවා. සමහර අවස්ථාවන් වල මම සමහර මිනිස්සුත් එක්ක හැන්ග් අවුට් කරන එක ඒගොල්ලන්ව හම්බ වෙන යන එක නවත්තලා තියෙනවා යාළුවෝ එක්ක වෙන්න පුළුවන්. මොකද මට ඕනේ යහපත් සම්බන්ධතාවයක්. ඒක තේරුමක් තියෙන සම්බන්ධතාවයක් ඇති කරගන්න. සමහර අවස්ථාවන් වල මම සමහර අයගේ ෆෝන් කෝල්ස් ආන්සර් කරන්න නැතුව ඉඳලා තියෙනවා. මොකද සමහර අය ගත්ත වෙලේ ඉඳන් තව කෙනෙක්ගේ කියලාම තමයි කියවන්නේ. එතකොට අපිට ගොඩක් වෙලේට අහන්න ලැබෙන දෙයක් තමයි එයා හරිම ආත්මාර්ථකාමී. දැන් එයාට හරි ගිහිල්ලා දැන් එයාගේ ලොකුකම ඔන්න ඔය වගේ දේවල්. ඊට පස්සේ මම අනිත් පැත්තට ඇත්තටම හිතනවා මගේ ලොකුකමද මං ඇත්තටම ආත්මාර්ථකාමීද කියලා. ඊට පස්සේ මම තේරුම් ගත්ත දෙයක් තමයි නෑ ඒක මං ගැන නෙමෙයි ඇත්තට. මොකද මං මගේ යහපතට ගන්න තීරණ මම තව මිනිස්සුන්ට සාධාරණීකරණය කරන්න ඕන නැහැ. ඒ වගේම තමයි තව මිනිස්සෙක් හිතන විදිහත් මට පාලනය කරන්න බෑ. මට හැමෝගෙම අප්‍රූවල් එක හැමෝගෙම අනුමැතිය ඕන වෙන්නේ නැහැ. මොකද මිනිස්සෙක් මාව වැරදිට තේරුම් ගත්තා කියලා ඒකෙන් හැම වෙලේම අදහස් වෙන්නේ නැහැ මම වැරදි කියලා. ඇත්තටම අපිව වැරදිට තේරුම් ගන්න එක ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. ඒක ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. මිනිස්සු ඔයාට සලකන්නේ ඔයා මොන වගේ සීමා මායින් පනවගෙන ඉන්නවද කියන දේ මත සහ ඔයා ඔයාට මොන වගේ ගෞරවයක්ද බලාපොරොත්තු වෙන්නේ කියන දේ මත. අපි චූටි වයසේදී කරන වැරද්දක් තමයි අපිට නරක විදිහට සලකන ඒවා අපි ඉච්චර ගණන් ගන්නේ නැහැ නේ. එහෙම නැත්නම් අපිට අගෞරව වෙන විදිහට කතා කරන ඒවා අපි ඉච්චර ගණන් ගන්නේ නැහැ. ඒවා අපි දරාගෙන ඉන්නවා, ඉවසගෙන ඉන්නවා. අද ප්‍රශ්න ඇති වෙයි කියන බයට. නමුත් ඔයාට කාලයක් යද්දී තේරෙනවා ඔයාට දුර්වල විදිහට සලකන්න ඔයා තමයි ඉඩ දීලා තියෙන්නේ. ඔයාගේ ඇක්ෂන්ස් වලින් ඔයා පෙන්නලා දීලා තියෙනවා මේ විදිහට මට සලකන එක ඕකේ ඒක ප්‍රශ්නයක් නැහැ කියලා. උදාහරණයක් විදිහට ඔයා යාළුවෙක් හම්බෙන්නේදී එයා අන්තිම මොහොතේ ඒක කැන්සල් කරනවා ඔයාගේ කාලයට කිසිම වටිනාකමක් දෙන්නේ නැතුව. එහෙම නැත්නම් ඔයා වැඩ කරන තැන ඔයාට නෑ බෑ කියන්න දන්නේ නැති නිසා ඕනට වඩා ඔයාට වැඩ දෙනවා ඔයා කොහොම හරි ඒක කරනවා කියලා දන්න නිසා. මොකද ඔයා ලිමිට්ස් හදාගෙන නැහැනේ නොදැනුවත්ව වුණත් ඔයාව කොච්චරක් දුරට පුෂ් කරන්න පුළුවන්ද කියලා ඒගොල්ලෝ දන්නවා. නමුත් මම මාව ඩ්‍රේන් කරන හැසිරීම ඉවසන්නේ නැහැ. මෙන් ඉදිරියට මම ඒව ඉවසන්නේ නැහැ කියලා මම ඒගොල්ලන්ට තේරුම් කරන්න යන්නේ නැහැ. මම මට රෙස්පෙක්ට් කරන කෙනෙක් වෙනවා. ඔයා දෙන එනර්ජි එක තමයි මිනිස්සු අනිත් පැත්තට ඇත්තටම මිරර් කරන්නේ. ඔයා ඔයාට වටිනාකමක් දෙනවා. ඔයා අඩු හැසිරීම ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඒවා පිළිගන්නේ නැහැ කියලා පෙන්වුවාම ඒ විදිහට තමයි මිනිස්සු ඔයාට සලකන්නේ. ඔයා ඩිස්රෙස්පෙක්ට් එකට ඉඩ දෙනවා නම් ඔයාට අගෞරව වෙන හැසිරීම ඔයා ඉවසගෙන ඉන්නවා නම් එහෙම ඒගොල්ලෝ ඔයාව පුෂ් කරනවා කොහොමද මේක හරිම සිම්පල්. ඉතින් එකටම ඔයා ඔයාට රෙස්පෙක්ට් කරලා ඉන්න. මොකද ඔයා ඉඩ දෙන්නේ කොහොමද කියන දේ මත තමයි අනිත් මිනිස්සු ඔයාට සලකන්නේ. ගොඩක් වෙලේට කටින් කියනවට වඩා මිනිස්සෙගේ එනර්ජි එකෙන් අපිට ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. එයා හැම වෙලේම හරි විදිහට දේවල් කියනවා වෙන්න පුළුවන්. එයා අපිට සපෝට් කරනවා වගේ ඇක්ට් කරන්න පුළුවන්. ඒගොල්ලෝ අපිට සුබ පතන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලේට මිනිස්සෙගේ එනර්ජි එක අර එයා කියන දෙයට මැච් වෙන්නේ නැත්නම් එහෙම ඒක අපිට තේරෙනවා නේ. ගොඩක් වෙලේට ඒක හරි. උදාහරණයක් විදිහට ඔයාට ප්‍රොමෝෂන් එකක් හම්බුනා වෙන්න පුළුවන්. ඔයාගේ පර්සනල් ඇචීව්මන්ට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මොන හරි දෙයකට එක්සයිටඩ් වෙලා ඒක ඔයගොල්ලෝගේ යාළුවොත් එක්ක ෂෙයා කරගත්තාම ඒගොල්ලෝ කියනවා ශානියමයි ඒක නම් මරු පාව් එහෙම කියලා කියනවානේ. නමුත් එයාලගේ එනර්ජි එක වෙනම ස්ටෝරි එකක් කියන අවස්ථා තියෙනවා. ඒගොල්ලන් අපි දිහා බලන විදිහ, ඒගොල්ලෝගේ ටෝන් එක වෙනස් වෙන විදිහ, අර හිනාව වෙනස් වෙන විදිහ, අර ජෙනුයින් හිනාවක් නෙමෙයි ඒගොල්ලන්ගේ ඉන්නේ. අවංක හිනාවක් නෙමෙයි. ඒකෝර අපිට හිතන ඇත්තටම මෙයාලා ඇත්තටම අපි වෙනුවෙන් සතුටු නැහැ නේද කියලා අපිට ඇත්තටම හිතෙනවා. හැබැයි ඒක හැම වෙලේම හරි වෙන්නත් බෑ. මම ගොඩක් ඉව කියන දේ ඇත්තටම විශ්වාස කරනවා. මොකද මිනිස්සෙක් එක්ක මම කොච්චර වචන කතා කරත් මම දැන් ගොඩක් අවධානයෙන් බලන දෙයක් තමයි එයා ළඟ ඉද්දි මට කොහොමද මට මාව කොහොමද දැනෙන්නේ කියන දේ. ඒගොල්ලෝ නෙගටිව් නම්, ඒගොල්ලෝ ෆේක් නම්, ඒගොල්ලෝ ජෙලස් මිනිස්සුયો නම් මම ඇත්තටම ඒගොල්ලන් ළඟ රැඳෙන්නේ නැහැ. මම ඒගොල්ලන්ව ආශ්‍රය කරන්නේ නැහැ. ආශ්‍රය පොඩ අයින් කරලා දානවා. මිනිස්සුන්ට කටින් ගොඩක් දේවල් කියන්න පුළුවන්. නමුත් අපිට හැසිරීමෙන් ඊට වඩා ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. අර අපි ඒක නෝටිස් කරන්න ඕනේ. අවධානයෙන් අවබෝධයෙන් ඒක චුට්ටක් බලන්න තමයි ඕනේ. වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. අපි මේ වගේම කතා බහකින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.